දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලු. මරණය වැනි දරුණු අවදානමකදී පවා පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්නට දරන වෑයම ඒ ප්‍රකාශය තුළ අපිට ඉස්මතු කරලා පෙන්වනවා. මෙහෙම සමාජයක් තමයි අපි ගත කරන්නේ. ජීවත් වෙන්න අපිට තිබෙන දැඩි ආසාව නිසා අපි අපේ ජීවිතය ගන්න පුළුවන් අවසාන තුරුම්පුවත් අපි ගන්නට අපි කටයුතු කරනවා. මෙවැනි වාතාවරණයක් මැද ජීවත් වෙන අපට ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ හැටියට උන්වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ උදෙසා උන්වහන්සේගේ සුභාරංචි උදෙසා තමන්ගේ ජීවිතය නැති කරගන්න යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඔව් ඒක ගලවා ගන්නවා කියලා. ඉතින් ඔබටයි මටයි තිබෙන කැඳවීම තමයි උන්වහන්සේ නිසා සහ උන්වහන්සේගේ සුභාරංචිය නිසා සුභාරංචියේ ව්‍යාප්තිය නිසා යම් අවස්ථාවක් උදා වුණොත් ඒ අවස්ථාවේදී අපි අපේ ජීවිතය සුළු කොට තකමින් එහෙම නැත්නම් අපි ජීවිතය අහිමි වෙන්නට පවා ඉඩ දෙන්නට කටයුතු කරමින් අපි සුභාරංචිය සහ උන්වහන්සේගේ මහිමය උදෙසා අපේ ජීවිතය කැප කළ යුතු බවයි. ජේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනාගෙන් අති බහුතරය තමන්ගේ ජීවිතය ජේසුස් වහන්සේ උදෙසා සහ උන්වහන්සේගේ සුභාරංචිය උදෙසා කැප කරන්නට ඔවුන් එඩිතර වුණා. ඔබ උන්වහන්සේ උදෙසා ඔබගේ ජීවිතය සුළු කොට සලකමින් උන්වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය ව්‍යාප්ත කරන්නට දරන්නා වූ කැපවීම මොන වගේද කියලා දැන් කල්පනා කරලා බලන්න. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක.